ඈ හාමිනේ පොඩි කෙල්ල හිට අනිද්දාම ගෙදර එයි නේද? ඔව් අපේ මහත්තයා විභාගෙත් ඉවරයිනේ. විභාගෙත් ඉවරයි නම් තාම එහෙ මොකක් කරනවද ගෙදර නෑවිත්. අද යාළුවෙකුගේ ගෙදර පොඩි උත්සවයක්ලු. කැම්පස් එකේ කාණ්ඩෙම අද ඒකට යනවලු. හෙට පාන්දරම එහෙම පිටත් වෙනවා කියලා මට ඊයේම කෙල්ල කතා කරලා කිව්වා. ලොකු කෙල්ලක් දැන් මෙහෙ එක්ක එන්න කාලේ හරි නේද හාමිනේ? නෑ තව කල් තියෙනවා. අපේ මහත්තයාට පුදුමාකාර හදිසියක් නේ තියෙන්නේ. තමන්ගේ දරුවෝ තමන්ගේ දැස් මානෙට ගන්න කවුද අකමැති හාමිනේ? නන්දසිරි ඔහුගේ බිරිඳ වූ ස්වර්ණයි දියණියන් දෙදෙනෙක්ගේ දෙමාපියන්. ඔවුන්ගේ වැඩිමහල් දියණිය සුලෝචනා මීට වසරකට කලින් විවාහ වෙලා ඇයගේ සැමියාගේ නිවහනේ ජීවත් වෙන්නේ. දැන් ඇය සෑමස් ගැබිනියක්. නන්දසිරි වගේම ස්වර්ණත් බලාගෙන ඉන්නේ ඇයගේ පළමු දරු ප්‍රසූතිය සඳහා ඇයව නිවසට කැඳවාගෙන එන්න. ඔවුන්ගේ දෙවැනි දියණිය වුණේ අනුත්තරා. ඇය මේ වෙද්දී විශ්වවිද්‍යාලයේ අවසන් විභාගයට මුහුණ දෙමින් හිටියේ. හාමිනේ එන්නකෝ ඉක්මනට. මොකද අපේ මහත්තයා මේ කෑ ගහන්නේ? ආම් බලන්නකෝ කවුද එන්නේ කියලා. ආනේ පොඩි කෙල්ල නේද? අම්මා අප්පච්චි ඔන්න මං ආවා. දැන් ඉතින් ඔයාලට තමයි කරදරේ. අපිට මොකද්ද කරදරේ රත්තරනේ? නන්දසිරි ඇහුවේ ආදරෙන් දෝනිගේ හිස අත ගාලා. ඇයගේ පැමිණීමත් එක්ක මුළු ගේම පිරීලා වගේ ඔහුට දැනුනේ. ආයේ යන්න ඕනේ නෑ නේද චූටි දෝනියේ? නෑ අප්පච්චි. එහෙනම් යන්නේ නෑ. ඒත් ඉක්මනට ජොබ් එකක් හොයාගන්න ඕනේ. ඒ බර බිමින් තියපු හැටියේ රස්සාවක් කරන්න ඕනේ නෑ. ටිකක් විවේකීව ඉඳලා හිමීට බැරියේ නේද අපේ මහත්තයා? ඒකනේ පුතේ. හරි බලමුකෝ අප්පච්චි. හරි මහන්සි අම්මා. මං ඇඟ ටිකක් හොදන් එන්නම්. ඇඟ හොදන් එන්න දෝනි. බත් ටිකක් කාලා ටිකක් නිදා ගන්න. එතකොට මහන්සිය ඇරිලා යයි. තාම අප්පච්චි කෑවෙත් නෑ. අනුත්තරා ඇවිත් මාස කීපයක් යද්දී සුලෝචනත් මහ ගෙදර ආවා. දරුවෝ දෙන්නත් එක්ක හරිම සතුටින් කාලය ගත කරන්න ලැබීම ඔවුන්ට ගෙනාවේ පුදුමම සතුටක්. අනික මිනිපිරියගේ කිරිසුඳ ගෙදර තවත් එළිය කරා. සිඟිත්තියට මාස 3 පිරුණදා ඔවුන් නැවත යාමට නියමිතව තිබුණේ. මහත්තයා මොකෝ මේ කාමරේ ලොකු දූ බලාගෙන ඉන්නවා ඔයා එනකන්. මට හරි පාළුවක් දැනෙනවා හාමිනේ. මට බෑ කෙල්ලයි පුංචි එකී යන දිහා බලා ඉන්න. එහෙම කියලා බෑනේ මහත්තයා. කෙල්ලට පරක්කු වෙනවා. කෝ යමුකෝ. නන්දසිරි කාමරයෙන් එළියට ආවේ කැමැත්තකින් නෙවෙයි. ඒ ඇවිත් දියණියට බෑනාට හා මිනිබිරියට සමුදුන්නේ නොදී බැරි කමට. අප්පච්චි එන්න කෑම කමු. ඔයා ඔහොම ඉඳලා ලෙඩ වෙන්නද හදන්නේ? මට බඩගිනි නෑ චූටි දෝනි. බඩගිනි නෑ වෙන්නේ කොහමද? අක්කා ගිහින් දැන් දවස් 2ක්. එදා ඉඳන්ම ඔයා හරියකට කෑමක් බීමක් ගත්තද? ඔන්න ඔයා ඔහොම කරොත් මාත් ජොබ් එකක් හොයා ගන්නවා දුර පළාතකින්. ඇය විහිළුවට කිව්වත් නන්දසිරි බය වුණා ඇගේ කතාවට. ඒ නිසාම ඔහු ඉක්මනටම නැවත යථා තත්ත්වයටපත් වුණා. අනුත්තරාට පිට ප්‍රදේශයක ඉහළ පෙළේ රැකියාවක් කිරීමේ හැකියාව තිබුණත් දෙමාපියන් ගැන හිතලා නිවසේ සිටම යා හැකි සාමාන්‍ය රැකියාවක් තෝරගත්තා. දෝනි දැන් ඔයා තනියෙන් හිටියා මදයි පුතේ. අපි ඔයාට කටයුත්තක් හොයන්නද නැත්නම් ඔයාගේ මොකක්වත් සම්බන්ධයක් එහෙම? මම එහෙම කියලා කෙලින්ම බැලුවේ දියණියගේ මූණ දිහා. ඇයගේ දැසේ දීප්තිමත් බව දැකපු ස්වර්ණට හිතුණා තමාට කියන්න දෙයක් ඇයට ඇති කියලා. එහෙම දෙයක් තියෙනවා නම් කියන්න චූටි දෝනි. අපි හොයලා බලලා ඒ කටයුතු පිළිවෙලක් කරලා දෙන්නම්. ඔව් අම්මා මං කියන්න තමයි හිටියේ. අනුත්තර ඇයගේ හිතගත් ඔහු ගැන මවට හෙළි කළා. ඔහුත් ඇය සමග විශ්වවිද්‍යාලයේ ඉගෙනගත් අයෙක්. කාලයක් තිස්සේ සම්බන්ධ තිබුණත් ඔවුන් දෙදෙනාගේම ඉගෙනීමට එය බාධාවක් වුණේ නැහැ. අපේ මහත්තයා ඇයි හාමිනේ චූටි දෝනි ගැන කාරණාවක් තියෙනවා කියන්න. මොකද්ද හාමිනේ? කෙල්ලක් දැන් දීග දෙන්න කාලේ හරි. ඒකත් එහෙම තමයි. ගිරිගෝරිස් කපු මහත්තයාට පණිවිඩය දෙමු හාමිනේ. නෑ කපු මහත්තයාට කියන්න හදිස්සි වෙන්න ඕනේ නෑ අපේ මහත්තයා. කපු මහත්තයාට නොකිය. කෙල්ලගේ ඉලන්දාරියෙක් එක්ක පළහිලව්වක් තියෙනවා කියනවනේ අපේ මහත්තයා. අපි ඒ දරුවට එන්න කියලා බලමු නේද? ඒකත් එහෙමද? හොඳා. දෙමාපියන් දැනුවත් කරන්න කලින් තේජාන් ඒ කියන්නේ අනුත්තරාගේ ප්‍රේමවන්තයා අනුත්තරාගේ නිවසට පැමිණියා. සෑහෙන කතා බහකින් පස්සේ තමයි ඔහු පිට වෙලා ගියේ. මහත්තයා මොකද හිතන්නේ දරුවා ගැන? වරදක් නෑ වගේ හාමිනේ දැනට නම් කිව්වේ පස්සේ වරදක් වෙයිද? ස්වර්ණ ඇහුවේ hina වෙලා. අපිට මිනිස්සු ගැන එහෙම තීරණ ගන්න අමාරුයි හාමිනේ. දෝනිට ඒ දරුවා විශ්වාස නම් අපි ඒ දෙමව්පියන් එක්ක කතා බස් කරලා තීරණයක් ගමු. කෙල්ලව ගෙදරට නාකි කරන්න බෑනේ හාමිනේ.
එහෙනම් ඒ දෙමව්පියන්ට ඉක්මනට මෙහෙ එන්න කියමු මහත්තයා එහෙනම්. වැඩි කල නොගෙනම තේජාන් ඔහුගේ දෙමාපියන් අනුත්තරාගේ ගෙදරට එක්කාවා. අපි නම් කැමති ඉතින් පුතා දෝනිව බැඳලා මෙහෙම නතර වෙනවා නම් තමයි. ඔව් ඒකේ ප්‍රශ්නයක් නෑ. අපේ තනියට පොඩි පුතා ඉන්නවනේ. මෙහෙ ඉතින් මේ දරුවා පිටට ගියොත් නංගිලා තනි වෙනවනේ නේද? අනේ ඒකනේ අක්කේ. ලොකු දුවත් ඈතක ඉන්න නිසා මෙයා තමයි අපි ළඟින්ම හිටියේ. ඔය විදියට කාරණා කටයුතු සිද්ධ වෙලා දෙපාර්ශ්වයම එකඟ වෙලා විවාහය ස්ථිර කරගත්තා. අනු තව දවස් දෙකකින් ඔයා මගෙම වෙනවා. සතුටුයි නේද මගේ කෙල්ලට? මට මේක හීනයක් වගේ තේජාන්. කිසිම ප්‍රශ්නයක් නැතුව දෙපැත්තෙන්ම කැමැත්ත ලැබුණ එක මට හරිම සතුටුයි. ඒකනේ මං ඔයාට ඒ දවස්වලම කිව්වේ අපි හදිසි නොවි වෙලාව එනකන් ඉමු කියලා. ඔව් ඔයා ඒ කියපු දේ හරියටම හරි. අපි ඉගෙනගෙන තැනකට ආවට පස්සේ කවුරුවත් අපිට බලපෑම් කරේ නෑනේ තේජාන්. අනුත්තරාට වගේම තේජාන්ටත් ඇත්තටම පිටලා තිබුණේ හරිම හොඳ ගතිගුණ. විවාහයෙන් පස්සේ අනුත්තරාගේ ගෙදර බින්න බැහැපු තේජාන් ඒක අනුත්තරාගේ දෙමව්පියන්ටත් ඔප්පු කරලම පෙන්නුවා. හාමිනේ අපේ කෙල්ල වගේම මේ දරුවත් අපිට හරිම ආදරේ නේද? ඒක නම් ඇත්ත අපේ මහත්තයා. අපිට මේ ගෙදර අඩුවකට තිබුණේ පුතෙක්නේ. දැන් ඉතින් අපිට ඒ අඩුවත් සම්පූර්ණ වෙලා. වෙලාවකට දෝනිටත් වඩා මේ දරුවා අපි ගැන බලනවා. අනික දෝනිටත් හරිම ආදරේ. තේජාන්ගේ හොඳ ගතිගුණ හොඳ පැවැත්ම එක්ක ගෙදර කාලේ ගෙවිලා ගියේ හරිම නිස්කලංකව වගේම හැමෝම හරිම සතුටින් තියලා. ඔය අතරේ දවසක් දෝනි අනේ ඉක්මනට එන්නකෝ පුතේ. අනේ අප්පච්චි ඇඳෙන් වැටිලා. ඇයි අම්මා? ඇයි මේ? අනුත්තරාට කලින් දුවගෙන ආවේ තේජාන්. පුතේ අප්පච්චි ඇඳෙන් වැටිලා. මං තේක හදන්න යද්දිත් නිදාගෙන හිටියේ. මං කතා කරලා ගියෙත් පුතේ. එනකොට තමයි ඔහම වැටිලා හිටියේ. අප්පච්චි අනේ අප්පච්චි ඔයාට මොකද? සිහියක් නෑ වගේ. අනේ මොකද අපි කරන්නේ තේජාන්? ඔහොම කෑ ගහලා අම්මවත් බය කරන්න එපානු. අප්පච්චිව ලෑස්ති කරලා ගන්නකෝ. ඉක්මනට හොස්පිටල් එකට යමු. අනේ පුතේ මාත් එනවා. අම්මා ගෙදර ඉන්න අම්මා. මායි අනුයි යනවනේ. එහා ගෙදර සීලවතී නැන්දට අඬ ගහගන්න. අම්මා තනියෙන් ඉන්න එපා. ඇයට එහෙම උපදෙස් දුන්න තේජාන් රියදුරු අසුනේ වාඩි උනේ පිටුපස අසුනේ අනුත්තරාගේ ඔඩොක්කුවේ අමාරුවෙන් වැතිරෙවුන් නන්දසිරි ළඟටත් ගිහින් ඇවිත්. ලෙඩාට අංශභාගයට ඇවිත් තියෙන්නේ. අපි මේ බේත් ටික කරලා බලමු. සුව වෙන එක හෝ නොවෙන එක එයාගේ වෙලාව අනුව තමයි. මොකද මේකෙන් සුව වුණ වගේම සුව නොවුන පිරිසකුත් මට මුණ ගැහිලා තියෙනවා. අපි උත්සාහ කරලා බලමු. නන්දසිරිව වාට්ටුවට බාරගත් වෛද්‍යවරයා එහෙම කිව්වා. හොඳයි ડોක්ටර්. නන්දසිරිගේ තනියට තේජාන් රෝහලෙන් අතර වෙද්දී අනුත්තරා ගෙදරට ආවා. දෝනි කොහොමද පුතේ අප්පච්චිට? හොස්පිටල් ඇඩ්මිට් කරා අම්මා. ගොඩක් අමාරුද පුතේ? මවට කොහොම ඔහුගේ තත්ත්වය කියන්නද කියලා ඇයට හිතා ගන්න බෑ. දෝනි අප්පච්චිට මොකද කියන්නකෝ? ස්වර්ණ ඇහුවේ කෑ ගහලා. අප්පච්චිට අංශභාගයට ඇවිත්ලු අම්මා. අනේ දෙයියනේ අපිට මොන කරුමයක්ද මේ උනේ දරුවෝ? ඔයාගේ අප්පච්චි හරිම අහිංසක මිනිස්සෙක්. අනේ ඇයි දෙයියනේ ඒ මිනිස්සයාට මෙහෙම උනේ? අඬන්න එපා අම්මා. ડોක්ටර්ලා බෙහෙත් කරනවනේ. අපිට පුළුවන් අප්පච්චිව සනීප කරගන්න. අංශභාග ලෙඩු සනීප කරන්න බෑ පුතේ. ඇයි තව තවත් ඇඬුවා. ඒ ඉස්සර අම්මා දැන් ලෝකෙ දියුණුයි. දැන් ওই හැම දෙයකම බෙහෙත් තියෙනවා. අප්පච්චිට වාසනාවක් තිබුණොත් එයා අනිවාර්යයෙන්ම සනීප වෙයි අම්මා. ඒ නැතත් අපිට අප්පච්චි නැති වෙලා නෑනේ අම්මා. අපිට එයා ඉන්නවා. එයාට අපි තුන්දෙනාම ඉන්නවා. අනුත්තරා පුළුවන් හැම විදියෙන්ම ස්වර්ණගේ හිත හැදුවා. සතියක් රෝහල් වාට්ටුවේ නේවාසිකව හිටපු නන්දසිරි ආපහු ගෙදර ආවේ අනුත්තරා බලාපොරොත්තු වුණ තරම් සුවයකින් නෙවෙයි. රෝද පුටුවක ආධාරයෙන් නිවසට පැමිණි ඔහුගේ ජීවිතේ ඇඳටම සීමා වුණා. ඔහුගේ හැම රාජකාරියක්ම කවුරුන් විසින් හෝ සිදු කළ යුතු වුණා. ඒ හැමදේම වැඩිපුරම සිද්ධ වුණේ තේජාන් අතින්. තේජාන් අපි අප්පච්චිගේ උදව්වට කාව හරි ගමුද? ඔයාට ජොබ් එකට යන්නයි අප්පච්චිගේ වැඩ කරන්නයි අමාරුයිනේ. පිස්සු දනු අපි ඉඳගෙනත් අප්පච්චිගේ උදව්වට පිටමනුස්සයෙක් යොදවන එක හරිද? අනික අප්පච්චිට මොනා හිතෙයිද අපි එහෙම කරාම? අම්මා වුණත් අපි ගැන වරදවා හිතයි යනු. ඔයා ඒ ගැන වද වෙන්න එපා. මට පුළුවන් අප්පච්චිගේ වැඩ ටික බලා ගන්න. මට ඔයා ගැන දුකයි තේජාන්. මං කිව්වනේ අනු. ඔයා ඒ ගැන වද වෙන්න එපා. මම මේවා කරන්නේ සතුටින්. ඒත් ටික දවසක් යනකොට ඔයාට මොක වදයක් කියලා හිතෙයි තේජාන්. හරි අනු. ඒක අපි එතකොට බලමුකෝ. දැන් කෝ හොඳ මැනිකි වගේ නිදාගන්න. තේජාන් එහෙම කියලා තමාගේ ආදර බිරිඳව තුරුල් කරගත්තා. ගෙදර හැමෝගෙම සත්කාර නිසා
නන්දසිරි හිටියට වඩා යාන්තම් සුවතට හැරුණා. රෝද පුටුවෙම එක ගිහින් කෑම මේසෙට ලං කරාම ඔහු තනියෙන් කන්න පුරුදු වුණා. හවසට එලිමහනි සෑහෙන වෙලාවක් ඉඳගෙන පරිසරයේ සුන්දරත්වය වින්දා. ඒත් තාමත් පය බිම තියලා ඇවිද ගන්න බැරි නිසාම ඔහුගේ වැසිකිලි කැසිකිලි කටයුතු ඔහුගේ පිරිසිදු කිරීම වගේම නෑවීම සිද්ධ වුණේ තේජාන් අතින්. ඒකට අනුත්තරාගේ සහයෝගයත් ඔහුට නොඅඩුවම ලැබුණා. තේජාන් අනේ එන්නකෝ ටිකක්. අනු මොකද මේ? කෝ මගේ ඇඟට වාරු වෙන්නකෝ. ඇයි මැනික මොකද උනේ? මගේ ඔළුව කරකැවෙනවා තේජාන්. වමනෙත් ගියා. ඇඟට පොඩ්ඩක්වත් පණ නැහැ. පුතේ ඇයි මේ කෙල්ලට සනීප නැද්ද? අනු වමනේ දාලා අම්මා. කලබල වෙන්න දෙයක් නෑ පුතේ. මේක මේ සුබ ලකුණක් නේ. ඇත්තද අම්මා? තේජාන්ට දැනුනේ පුදුමාකාර සතුටක්. අම්මා අපි ડોක්ටර් ගාවට යමුනේ. ඔව් කෝකටත් ඒක හොඳයි පුතේ. ඒ සුබ ආරංචිය නන්දසිරිට ගෙනාවේ ලොකු සතුටක්. වචන වලින් සතුට ප්‍රකාශ කරන්න අමාරු ඔහු මූණ ඉරියව් වලින් මේ බව හැමෝටම පෙන්නුවා. තේජාන් දැන් මටත් ඔයාට උදව් වෙන්න බෑනේ. ඒ නිසා අපි දැන්වත් අප්පච්චිගේ උදව්වට කාව හරි ගමු නේද? ඒක ප්‍රශ්නයක් නෑ අනු මට පුළුවන්. ඒ වුණත් ඔයාට ඔච්චරම දුක් විඳින්න දෙන්න බෑ තේජාන්. ඔයාලගේ අම්මලා වුණත් හිතයි ඔයා කසාදයක් බැඳගෙන මහා කරුමයක් ගෙවනවා කියලා. පිස්සුද අනු? එහෙම එකක් නෑ. ඕවා අම්මට අප්පච්චිට ඇහෙන්න එහෙම කියන්න එපා. ඇහෙන්න නොකියුවට ඇත්ත ඒකනේ තේජාන්. ඔයා මෙහෙ ඇවිත් කොච්චර පොඩි කාලයක්ද නිදහසේ හිටියේ. අප්පච්චි අසනීප වුණා විතරයි ඔයා හැමාතින්ම හිර වුණා. අනුත්තරා තේජාන් එක්ක ඒ කියපු කතාව ස්වර්ණයි නන්දසිරි අහගෙන කියලා අනුත්තරාට නිකමටවත් හිතුනේ නෑ. ඒකයි ඇයි දිගින් දිගටම තේජාන් එක්ක ඒ ගැන කතා කරේ. ඒ වචන ඇහිලා නන්දසිරිගේ ඇස් වලින් ගලපු කඳුළු ස්වර්ණ පිහදාලා ඔහුව කාමරයට එක්ක ගියේ තව තවත් එතන ඉඳීමෙන් ඔහුගේ හිත තවත් පෑරෙන හින්දා. දුව කියපු කතාවේ වරදක් නැතත් ඒක ඔහුට ඇහුනේ නැත්නම් කොච්චර හොඳද කියලා ඇයට හිතුණා. ඒ මොකද දරුවෝ දෙන්නට සැමියා Tamanටත් වඩා ආදරය කරා කියලා ඇය හොඳටම දැනගෙන හිටපු නිසා. එතනින් පස්සේ ඉඳලා නන්දසිරි උත්සාහ කරා ඔහුගේ වැඩ තනියෙන් කරගන්න. ඒත් ඒක ඔහුට හිතපු තරම් ලේසි වුණේ නෑ. සමහර වෙලාවට වැඩ කරගන්න බැරි වෙනකොට ඔහු රහසේම අඬා වැටුණා. අප්පච්චි ඇයි තනියෙන් යන්න ගියේ? මං එනකන් ඉඳ තිබුණානේ. ආයේ වැටුණොත් තවත් අමාරු වැඩි වෙනවනේ අප්පච්චි. දවසක් තේජාන් ඇඳත් රෝද පුටුවත් අතර හිර වෙලා හිටපු නන්දසිරිට කිව්වේ ආදරෙන්. Taman නිසා අනිත් අයට මොනතරම් කරදරද කියලා හිතනකොට නන්දසිරිට ඇඬුණා. අනු අප්පච්චි දැන් හරි වෙනස්. වෙනස් කිව්වේ නෑ. දැන් දවස් දෙකක්ම මම දැක්කා එයා තනියෙන් එයාගේ වැඩ කරගන්න හදනවා. එහෙම? ඉතින් අප්පච්චි තනියෙන් කරගෙනද තේජාන්? නෑ, එහෙම කරගන්න අමාරුයිනේ. ඒත් අප්පච්චිගේ හිතේ මොකක්ම හරි තියෙනවා කියලා මට හිතෙනවා අනු. එහෙම දෙයක් නැතුව ඇති තේජාන්. අප්පච්චි නිගමට බලනවා ඇති එයාට තනියෙන් කරගන්න පුළුවන්ද කියලා. මන්දා මට නම් මහා අමුත්තක් දැනෙනවා. හරි වැඩි හිතන්න එපා. හෙට ක්ලිනික් යන්නත් තියෙනවා තේජාන්. අප්පා මට ඒක අමතක වුණානේ. හෙට ඔෆිස් එකේ මීටින් එකක් තියෙනවා අනු නොගිහින්ම බැරි. මාර ප්‍රශ්නේ. දැන් මොකද කරන්නේ? එහෙමනම් ඉතින් මං තනියෙන්වත් යන්නම් තේජාන්. අවුලක් නෑ. තව තනියෙන් එන අම්මලා ඕන තරම් ඉන්නවා. ඒත් අනු ඔයා තනියෙන් ගිහින්ම නෑනේ. පුරුදු වෙන්නත් එක්කම හෙට යන්නම්. චූටි දෝනි අප්පච්චිට ඔක්කොම ටික ලං කරලා දීලා යමු. මං එන්නම් ඔයා එක්ක. එහෙම බෑ නේද අම්මා? අප්පච්චිට හදිසියක් වුණොත් නෑ මං සීලවතීට කියන්නම් දයාපාලෙක් ඇවිත් මේ පැත්ත බලන්න කියලා. පුළුවන් නම් ලොකු දෙයක් අම්මා. මගේ හිතටත් හරි නෑ අනු තනියෙන් යන එක. ඒත් අප්පච්චිව තනියෙන් තියෙන එකත් අවුල්. අප්පච්චි ඉඳී පුතේ එදා තේජාන්ට කාර්යාලයට යන්න අවශ්‍යම වුණ නිසා නන්දසිරිගේ වැඩ කටයුතු ටික පිළිවෙලක් කරලා තුන්දෙනාම ලෑස්ති වුණා. අපේ මහත්තයා කාමරේට යමු නේද එහෙනම්? ඔහොම ඉන්න අමාරුයිනේ දිගටම. වැඩි වෙලාවක් යන්නේ අපි ඉක්මනටම එනවා. සීලවතී මේ පැත්ත බලයි සැරින් සැරේට. උවමනාවක් තිබුණොත් අපේ මහත්තයා එයාලට කියන්නකෝ. මට ඉන්න පුළුවන් හාමිනේ. නන්දසිරි අමාරුවෙන් වචන ගැට ගැහුවා. එහෙනම් ඔහොම ටිකක් ඉඳලා දයාපාලා ආවම කාමරයට යනවද මහත්තයා? නන්දසිරි හිස වනලා එකඟ වුණා. අප්පච්චි අපි ගිහින් එන්නම්. අම්මා අප්පච්චිට පළතුරු මොනවද දුන්නේ නැද්ද? අනේ කලබලයට මට ඒක අමතක වුණානේ. ඉන්න මං අඹ ගෙඩියක් කපලා දීලා එන්නම්. ස්වර්ණ අඹ ගෙඩිය කපම කෑම මේසෙ වාඩිලා හිටපු නන්දසිරි ළඟට ආවා. ඕක තියලා යන්න හාමිනේ කෙල්ලට පරක්කු වෙයි. හරි අපේ මහත්තයා ඔන්න කපලා තියෙන්නේ. තව පොඩියට ඕනේ නම් මේ පිඟානෙම තියලා අත කපා ගන්න නැතුව පරිස්සමට හිමීට කපා ගන්න හොඳද? ඒ විදියට නන්දසිරි සමුදීලා තුන්දෙනාම පිටත් උනේ
මගදී හම්බුණ සීලවතියට ආයෙත් මේ පැත්ත බලන්න කියලා මතක් කරලමයි. අද නම් සෑහෙන්න වෙලා ගියා අම්මා. ඔව් අප්පච්චි මොනවා කරනවද දන්නේ නැහැ. ස්වර්ණා නංගි මම මේ පැත්තට යන්න කියලා දොට්ට බැස්සේ. සීලවතී නැන්දා ඒ පැත්තට ගියම නැද්ද? ගියාදුවේ හැබැයි දැන් පැයකට හමාරකට කලින්. කොහෙද මේ දයාපාලට හිසේ යම්මක් හැදිලා උන්දට සාත්තු කරන්න උනානේ. කමක් නෑ සීලවතී අක්කේ. දැන් අපි යනවනේ. ඔයා දයාපාල අයියාගෙන බලන්න. අනේ ගොඩක් පිං ඒ පැත්තත් බැලුවට. යමු චූටි දෝනි. ඔයාටත් බඩගිනි ඇති දැන්. ස්වර්ණයි අනුත්තරයි පය ඉක්මන් කරලා ගෙදරට ආවේ. ඔවුන්ට තේරුණා සීලවතියගෙන් තමන් බලාපොරොත්තු වුණ කාරණාව ඉෂ්ට වෙලා නෑ කියලා. දොරවත් වහලා නෙවෙයිනේ මේ මිනිස්සයා ගිහින් තියෙන්නේ. මේ සීලවතී නැන්දනම් පුදුම කෙනෙක් තමයි. මදයි අපි තිස්වාසට අප්පච්චිව බාර දුන්න කෙනා. දෙයියනේ මහත්තයා තාම කෑම මේසේ. චූටි දෝනි බලන්නකෝ අප්පච්චි තාම මෙතන. ඒකනේ අම්මා. පුතේ අප්පච්චි වැඳට එක්ක යන්න ඕනේ. මගේ පුතාට මහන්සිද ගොඩක්. නෑ අම්මා අපි අප්පච්චි වැඳට දාලා ඉමු. පුතේ එහෙනම් ඔයා රොද පුටුව අරන් එන්නකෝ. හොඳටම නිින්ද ගිහින් වගේ. මං අප්පච්චිව හිමීට ඇහැරවල ගන්නම්. හරි අම්මා මං අරන් එන්නම්. අපි මහත්තයා ඔයාට නිින්ද ගිහින්ද? දැන් බෙල්ලත් අමාරු වෙනම ඔහොම ඉඳලා. කෝ නැගිටින්නකෝ අපි යමු කාමරේට. එහෙම කියලා ස්වර්ණ නන්දසිරිගේ පහතට නැමිලා දෙමුන හිස කෙලින් කරා විතරයි ඔහුගේ ගෙලෙන් ලේ එළියට විද්දා. එතකොට තමයි අය දැක්කේ ලේ තැවරුණ පිහිය බිම වැටිලා තියෙනවා. මේ තමන් අඹ ගෙඩිය කපන්න ගත්ත පිහිය නේද කියලා ඇයට මතක් වුණා. ඒත් කිසිම දෙයක අගක් මුලක් ඇයට හිතාගන්න බැරුවයි හිටියේ. අනේ දෙයියනේ මේ මොකද? අපි මහත්තයා. අනේ මහත්තයා ඔයාට මොකද්ද මේ උනේ දෙයියනේ? චූටි දෝනි. අනේ ඉක්මනට එන්න පුතේ. ඇයි අම්මා? ඇයි මොකද මේ? අනේ පුතේ මේ බලන්නකෝ අප්පච්චි. ස්වර්ණ කිව්වේ නන්දසිරිගේ හිස ඇයිගේ ඇඟට වාරු කරන්. ඒ නිසා ළඟට එනකම්ම අනුත්තරා දැක්කේ නෑ එතන මොකද්ද වෙලා තියෙන්නේ කියලා. ඒකයි ඇය අම්මා ළඟින්ම එබිලා පියාදිස බැලුවේ. දැකපු දේ ඇයට අදාහ ගන්නවත් බැරි වුණා. අනේ අප්පච්චි ඇයට කියාගන්න පුළුවන් උනේ එච්චරයි. අනුත්තරා ලේ ගලා යන නන්දසිරිගේ ගෙල දැක්කා විතරයි සිහි නැතුව එහෙමම ඇදගෙන වැටුණා. සිහි නැති වුණු දියණියත් මියගිය සැමියාත් දෙයතට වාරු කරගෙන ස්වර්ණ නගපු විලාපයට මුළු ගමම එතනට රැස් වුණා. දූ දරුවන්ට බරක් වෙලා ජීවත් වීම පළක් නෑ කියන මතේ හිටපු නන්දසිරි ඒ විදියට සියදිවි හානි කරගෙන මේ ලෝකෙන් සදාටම සමුවරන් තිබුණා.